21과 상 차리는 것을 도와줄까요? 대화 1. 어떻게 오셨어요? 저는 한국건설 아디시라고 합니다. 사장님하고 2시에 약속이 있어서 왔습니다. 사장님이 잠깐 나가셨는데 제가 전화해 볼게요. 곧 오실 거예요. 안에 들어가서 기다리세요. 아니에요. 여기에서 기다릴게요. පාඩම් අංක 21 එක කොටස. 는데, අද ඔයාලා ඉගෙන ගන්න යන්නේ නින්දේ ව්‍යාකරණය ගැන. ක්‍රියාපද හෝ විශේෂණ පද අගට එකතු කරලා වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්න මේ නින්දේ ව්‍යාකරණය පාවිච්චි කරනවා. තවත් පැහැදිලි කරලා කිව්වොත් ඉදිරියෙන් යෙදෙන වාක්‍ය පිටුපස වාක්‍යයේ අන්තර්ගතයට හේතු වන පසුබිම සහ සිදුවීම විස්තර කරද්දී නින්දේ ව්‍යාකරණය භාවිතා කරනවා. එහෙනම් තව ටිකක් හොඳින් තේරුම් යන්නත් එක්ක අපි උදාහරණයක් අරන් බලමු. 밖에 비가 많이 오는데 창문 좀 닫아주실래요? ඔයාලා දැන් සවන් දීපු උදාහරණයේ පක්කේ පිගා මානි ඕදා සහ චංමුන් චොම් තාදා ජුෂිල්ලයෝ කියන මේ වාක්‍ය දෙකම එකම වාක්‍යයක් ඇතුලේ අන්තර්ගතයි කියන එක ඔයාලට දකින්න පුළුවන්. එළියේ වැස්ස ගොඩක් වහිනවා කියන පසුබිමක් තියෙනවා. ඒ වගේම ජනේලය වහලා දෙන්න කියලා කාරුණිකව ඉල්ලීමක් කරනවා. මේ අවස්ථා දෙකම එකම වාක්‍යයක් ඇතුළේදී ප්‍රකාශ කරද්දී නින්දේ යොදලා මේ වාක්‍ය දෙක සම්බන්ධ කරනවා. එහෙනම් දැන් අපි ක්‍රියාපද සහ විශේෂණ පද එක එක අරගෙන නින්දේ එකතු කරන්නේ කොහොමද කියලා බලමු. ක්‍රියාපදයක් නම් ක්‍රියා ප්‍රකෘතියේ අග හල් කිරීමක් තිබුණත් නැතත් නින්දේ එකතු කරනවා. කොම්බු හදා කොම්බු හනන්දේ මොක්තා මොග්නන්දේ වගේ වෙනස් කරන්න ඕන. හැබැයි ඉල් හල් කිරීමකින් අවසන් වෙන මන්දිල්දා, සල්දා, නොල්දා වගේ ක්‍රියාපදවල ඉල් හල් කිරීම වෙනුවට ඉන් හල් කිරීම යොදලා ඊට පස්සේ නින්දේ එකතු කරලා මන්ද නින්දේ, සනන්දේ, නොනින්දේ ලෙස ස්වරූපය මාරු කරන්න ඕන. විශේෂණ පදයක් සමග නින්දේ එකතු වෙනකොට විශේෂණ පදයේ ප්‍රකෘති ස්වරූපය අවසන් වෙන්නේ හල් කිරීමක් නැතුව නම් ඒ වගේ වචන අගට ඉන් හල් කිරීම එකතු කරලා ඊට පිටුපසින් දේ සම්බන්ධ කරනවා. උදාහරණයක් විදිහට පප්පුදා, පප්පුන්දේ, ශිවොන් හදා, ශිවොන් හන්දේ වගේ ඉන් හල් කිරීම එකතු කරලා ඊට පිටිපසින් දේ යෙදුවනම් හරි. විශේෂණ පදයේ ප්‍රකෘති ස්වරූපය චක්තා, චල්තා වගේ හල් කිරීමකින් නම් අවසන් වෙන්නේ
ඉන්දේ එකතු කරලා චගන්දේ, චල්බන්දේ විදිහට ස්වරූපය මාරු කරනවා. ඉල් හල් කිරීමකින් අවසන් වෙන මොල්දා, දල්දා වගේ විශේෂණ පදවල ඉල් හල් කිරීම අයින් කරලා ඒ වෙනුවට ඉන් හල් කිරීම යොදලා ඊට පිටුපසින් දේ සම්බන්ධ කරනවා. මොල්දා, මොන්දේ, දල්දා, දන්දේ විදිහට වෙනස් වෙනවා. එතකොට ඉත්තා, ඔප්තා සමග නින්දේ එකතු වෙද්දි විශේෂ වෙනසක් වෙනවා. ඉත්තා ඉන්නන්දේ, ඔප්තා ඔම්නන්දේ විදිහට වෙනස් වෙන්න ඕන. ඒ නිසා මශිත්තා, මාදොප්තා, චෙමිඉත්තා, චෙමිඔප්තා වගේ ඉත්තා ඔප්තා යෙදිලා සෑදිච්ච විශේෂණ පදවලට නින්දේ එකතු කරද්දි මශින්නන්දේ, චෙමි ඔම්නන්දේ විදිහට වෙනස් කරලා භාවිතා කරන්න ඕන. එහෙනම් දැන් අපි උදාහරණවලට සවන් දීලා බලමු. 디말샤 씨, 날씨도 좋은데 우리 오늘 놀러 갈래요? 좋아요. 어디에 가고 싶어요? 피자가 맛있는데 더 드실래요? 네, 더 주세요. 대화 2. 모니카 씨, 어서 와요. 네, 초대해 주셔서 감사해요. 집이 참 좋네요. 고마워요. 그런데 집 찾기가 어렵지 않았어요? 아니에요. 금방 찾았어요. 이건 집들이 선물이에요. 뭘 이런 걸 준비했어요? 어서 앉으세요. 상 차리는 것을 좀 도와줄까요? 아니에요. 다 됐어요. පාඩම් අංක 21 දෙක කොටස. 을까요? අපි 13 වෙනි පාඩමෙන් ඉගෙන ගත්තා ඉල්කායෝ ව්‍යාකරණය ගැන. මතකයි නේද? 13 වෙනි පාඩමෙන් ඉගෙන ගත්ත ඉල්කායෝ කතෘ අපි යන අර්ථයෙන් කතා කරන කෙනා අහන් ඉන්න කෙනාගෙන් දෙන්නත් එක්ක එකට දෙයක් කරමුද කියලා ආරාධනා කරද්දි යොදා ගන්නවා කියලා කිව්වා. මේ භාවිතය සිංහල භාෂාවේ කරමුද කියන අර්ථයට සමානයි කියලත් ඔයාලා ඉගෙන ගත්තා. හැබැයි අද පාඩමෙන් ඔයාලා ඉගෙන ගන්න යන ඉල්කායෝ වෙනත් භාවිතයක් තියෙන ව්‍යාකරණයක්. මේ පාඩමෙන් ඔයාලා ඉගෙන ගන්න ඉල්කායෝ භාවිතයේදී කතෘ වෙන්න පුළුවන් මම නැත්නම් කතා කරන තනි පුද්ගලයාට විතරයි. මේ අවස්ථාවේදී කතෘ විදිහට යෙදෙන පුද්ගලයා අනික් පාර්ශවයේ අදහස හෝ අවසරය බලාපොරොත්තු වෙනකොට ඉල්කායෝ භාවිතා කරනවා. ඉල්කායෝ මේ වගේ විවිධ භාවිතයන් තිබුණත් ස්වරූපය මාරු කරද්දී වෙනසක් නැතුව අපි 13 වෙනි පාඩමෙන් ඉගෙනගත්ත විදිහටම
වෙනස් කරා නම් හරි. උදාහරණයක් අරන් බලන එක ඔයාලට තේරුම් ගන්න ලේසි වෙන්න පුළුවන් නිසා මුලින්ම අපි උදාහරණයට සවන් දීලා බලමු. 제가 선물을 준비할까요? 네, 희run이 씨가 선물을 사세요. 제가 케이크를 살게요. මෙතනදී 제가 선물을 준비할까요? මම තෑග්ග ලෑස්ති කරන්නද? කියලා අහද්දී තෑග්ගක් ලෑස්ති කරන එක හොඳයි නේද වගේ අර්ථයකින් තමා භාවිතා කරන්නේ. මම තෑග්ගක් සූදානම් කරන එක ගැන අනික් පාර්ශවයේ අදහස දැනගන්න ගමන් අවසර ලබා ගන්න අර්ථයෙන් ඉල්කායෝ භාවිතා කරලා තියෙනවා. එහෙනම් අපි තව එක උදාහරණයකට සවන් දීලා බලමු. 제가 창문을 닫을까요? 네, 닫으세요. එහෙනම් දැන් ඔයාලත් මේ ඉල්කායෝයේ විවිධ ව්‍යාකරණ භාවිතයන් යොදාගෙන වාක්‍ය හදලා බලන්න. (21과) EPS 토픽 듣기 1에서 3번 질문을 듣고 알맞은 대답을 고르십시오. 1번 어떻게 오셨어요? 2번 제가 선물을 준비할까요? 3번 민수 씨, 투안 씨 집들이에 갈 거예요? 4에서 5번 하나의 이야기를 듣고 2개의 질문에 대답하십시오. 어떻게 오셨어요? 사장님을 만나러 왔습니다. 약속을 하셨어요? 네, 2시에 약속을 했어요. 지금 회의 중인데 잠깐만 기다리세요. (21과) 질문을 듣고 알맞은 대답을 고르십시오. 1. 집 찾는 것이 어렵지 않았어요?
2. 이번 주말에 과장님 댁 집들이에 미영 씨도 가요? 안녕히 계세요. 모두 약속!